දැන් මට කියන්න සැපක් හොයාගෙන නේද පටාචාරා කොල්ලෙක් යාළුවනේ. සැපක් හොයාගෙන නේද හොරෙන් පැනලා ගියේ. සැපක් හොයාගෙන නේද දරුමල්ලෝ හැදුවේ. සැපක් හොයාගෙන නේද අම්මා තාත්තා ළඟට දරු පැටව අරගෙන යන්න ගියේ. ඒ හැම එක්කින් පටාචාරට උරුම වුණේ සැපයක්ද දුකක්ද? ඈ පිස්සියෙක් වුණා. ඈ උමතු වුණා. කුමක් හොයාගෙන ගිහිල්ලාද? සැපයක් හොයාගෙන ගිහිල්ලා උරුම වුණේ උමතු බව. බුදුරජාණන් වහන්සේගේ සැනසුන හදවත ස්පර්ශ වෙලා අර ගිනිගත් පටාචාරාට වචනයක් පිට වුණා. පින්වත් නැගණිය සිහි අරගන්න කියලා. ගිනිගත් ජීවිතේ එහෙම නිවුණා. ඒ සියල්ල අත්හැරියා. අමා මහ නිවනටපත් වුණා. දැන් පටාචාරාට දුකක් කියලා එකක් තියෙනවද? ඒ පටාචාර හොයපු සැප මේ ලෝකෙ තිබ්බේ නෑ. නිවන විතරයි තිබ්බේ. සදා සැනසෙල්ලටපත් වුණා. ඒ නිසා පින්වතුනි කවදාවත් මේ සැප කියන එක බාහිරින් හොයලා වැඩක් නෑ. පොඩි දෙයකින් වුණත් අපිට සතුටු වෙන්න නම් අපේ හිතම හදලා තියාගන්න ඕන. ගොඩාක් තරුණ ළමයි මානසික ආතතියෙන් ඉන්නවා. මං හිතන්නේ ගොඩාක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නත් හේතුව ළමයි මේ තියෙන ආතතිය. ඒ ආතතිය පීඩනේ මනසට වැඩි වුණාට පස්සේ මොකකින් හරි සැපක් හොයනවා. එහි ප්‍රතිඵල තමයි මේ දුෂ්චරිතය කිරීම. පැහැදිලිද? දෙමව්පියෝ තමන්ගේ ළමයිගේ දැනුමින් ළමයිගේ අධ්‍යාපන මට්ටමින් දෙමව්පියෝ සතුටු වෙන්නේ නැහැ. ඒ දෙමව්පියන්ගේ ඔළුවේ තියෙන වෙන ළමයි. උඹත් දොස්තර කෙනෙක් වෙනින් කියනවා. මේ කාට මොකවත් බෑ. අම්මලා දොස්තරලා කරන්න හදනවා. හිතෙන් විඳවනවා. ඔය ගෙවල් වල ප්‍රශ්න බලන්නකෝ. ඊට පස්සේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු වෙනවා. යාළු වෙලා හිතෙන් යසෝදරාව හිතේ තියෙනවා. අර කෙල්ල නිකන් මේ ඉන්න මේ මනුස්ස ලෝකේ ඉන්න කෙලෙස් සහිත කෙල්ලෙක් ඔය. හිතුවක්කාර කෙල්ලෙක්. අර අම්මලාට තාත්තලාටත් හොරෙන් මැසේජ් ගහන පන්ති යනවා කියලා එහෙම මේ රවුම් ගහන හිතුවක්කාර කෙල්ලෙක්ගෙන් මෙයා හිතේ තියාගෙන ඉන්නවා යසෝදරා. වගේ ගුණවත් කෙරේ. දැන් මේ කොල්ලට අර කෙල්ල නිසා සැප දුපදින දුකමද? දුකම උපදින. ඔයා කියන වචන හැසිරෙන විදිය ඒ ඔළුවේ එක දේවල් තියෙන නිසා. මේ ඔළුවෙන් සංස්කාර අයින් කරගත්තා නම් අත්හරින්න සැපේනවා. අත්හරින්න සැපේනවා. දැන් පින්කමක් කරනකොට මගේ නම කියත්වා මං අහවල් දෙයට සම්බන්ධ වුණා කියන එක කියන්ට ඒක ඕනේ නැහැ කියලා මගේ හිතෙන් අත්හැරියා නම් නම කිව්වත් එකයි නැතත් එකයි. මං අසපුට ගියට පස්සේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක කතා කරන්න ඕන. hina වෙන්න ඕන, විස්තර අහන්න ඕන කියලා ඔළුවට සංස්කාරය දාගෙන එනකොට කතා කරේ නැත්නම් දුකයි. පැහැදිලිද නැද්ද? එතකොට හිතට එකෙන් අයින් කළා නම් මට hinaවත් ඕනේ නැහැ, කතාවත් ඕනේ නැහැ, මගේ පින්කම මම කරගන්නවා කියලා කතා කළත් එකයි නැත්ත් එකයි. ඔළුවේ තියෙන සංස්කාර වැඩිවීමයි මේ දුකට හේතුව. එහෙනම් පින්වතුනි දුක හෝ සැප උපද්දවා ගන්න තියෙන බාහිරින්ද තමන්ගේ හිතෙන්ද? තමන්ගේ හිතෙන්. කොච්චර ලොකු ගෙවල් වල ගිනිගත් හිතෙන් මිනිස්සු ඉන්නවද දුකසේ? කොච්චර ලොකු වාහනවල මිනිස්සු දුකසේ යනවද හිත පිච්චි හිතේ දුක තියෙන නිසා? සැපක් නැහැ. ලස්සන නෝන කෙනෙක් බැඳලා මහත්තුරු කොච්චර දුකසේ ඉන්නවද? ලස්සන මහත්තුරු බැඳලා
මේ නෝනලා කොච්චර දුකසේ ඉන්නවද? ළමයි හොඳ ළමයි ඉඳලා දෙමව්පියෝ කොච්චර දුකසේ ඉන්නවද? ඒ නිසා පින්වතුනි බාහිර දෙයකින් සැපක් හොයන්න බෑ. බාහිර දෙයකින් සැප තියෙනවා නම් සිදුහක් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා කරන්න උවමනාවක් නෑ. ඒ රාජමාලිගාවල නැති සැපයක් තමයි හොයාගෙන ගියේ. සිදුහක් කුමාරයාට අන්තපුරේ කාන්තාව 40000ක් ඉඳලා තියෙනවා. යසෝදරා ප්‍රධාන කොටගෙන කපිලවස්තුවේ හිටපු ලස්සනම ගෑනු ළමයි 40000ක්. එතකොට යසෝදරාවන් සහිත 40000ක් කාන්තාවන්ගෙන් නොලැබෙන සතුට හොයාගෙන තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. මාලිගා රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනකින් නොලැබෙන සැපයක් හොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළේ. ඒ හොයපු සැපය ගහක් යට නිදා ගන්නකොට ලැබුණා. ගහක් යට භාවනා කරනකොට ලැබුණා.